ආයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා බයියා රිටර්න් YouTube නාලිකාවට. වීඩියෝ දෙකක් තියෙනවා බලන්න. වීඩියෝ දෙක බලන්න. පට්ට වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න ඕනේ. පට්ට එකක් තියෙනවා බලන්න ඕනේ. හරි channel එක subscribe කරන්න, bell එක click කරන්න, notification all දාගන්න. නැත්නම් ඔයාලට වීඩියෝ මග හැරෙන්න පුළුවන්. Facebook page එකක් තියෙනවා Mr. Baiya SL Political page එකට එන link එක තියෙනවා description එකේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Facebook එකට ගිහලා search කරන්න. නිකම්ම page එක එනවා. like කරලා share කරලා comment කරලා මැසේජ් එකක් වුණත් දාන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු අද වැඩසටහනට. අර මං කිව්ව ලස්සන වීඩියෝ එක මුලින් බලමු. මේ ලාල් මොකටද එන්නේ කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයා මේ හරියට හොඳට බලන්න මේ ලාල් එන්නේ මොකාටද කියලා. යා. හැබැයි එයාමට ඇයි මේ මෙච්චර මේ මහසිලා මේ නගර සභාවට මෙච්චර දඟලද්දි මේ මොකද්ද මේ මොකද්ද මේ? ඇයි මේ ගෑණිටවත් ඉන්න දෙන්නේ නැහැ නේ ඉතින් ඈ. ගෑණිටවත් ඉන්න දෙන්නේ නැහැ පාඩුවේ. නේ? මේ ගෑණිගේ මිනිහයම දැක්කලන් එහෙම ඈ දන්නේ නැහනේ. ඈ දන්නේ නැහනේ. ඒකින්ද අපි යමු ඊළඟ වීඩියෝ එක බලන්න. යා. මේ බටලන්දම එනවා කොච්චර ගියත් ඒකයි වැඩි. කොහෙන් මේක හොඳ වෙලාවට අරන් එන්නේ. මේකේ කියවපුවාම ඇත්තටම කඳුළු වෙනවා තමයි. හැබැයි දෙපැත්තට කොහොමද දැන් කතාව? කාලකන්ණි ඔය චතුරංග නම් මාර ලොකු සීන් එකක ඉන්නේ. ඕකට නම් ඒ කියන්නේ අනිවාර්යෙන් සෙට් වුණොත් අනිවාර්යෙන් මොකක් හරි පෝරියල් එකක් දෙන්න. අනිවාර්යෙන් දෙන්න ඕන එකෙක් තමයි ඕක. අනිවාර්යෙන් පෝරියල් එකක් දෙන්න ඕන මිනිස්සෙක් තමයි ඔය ඉන්නේ. එන්න ලොකු සයිස් එකේ ඉන්නේ. ලොකු සීන් එකේ ඉන්නේ ඌ. හරි එහෙනම් අද වැඩසටහන අවසන් කරන්න හදන්නේ ඡන්දෙ දෙන්න හරියට. තේරුම් ගත්තද දැන් වක්කත්? මොන හරි දෙයක් තේරුම් ගත්තද? හරියට තේරුම් අරගන්න JVP එකට ඡන්දෙ දෙන්න එපා කියලා තමයි කියන්නේ. ඡන්දෙ දෙන්න එපා. උන් රවට්ටන ඔයාව. ඔයාට පුළුවන් විපක්ෂයට ඡන්දෙ දෙන්න. ගමේ ඉන්න ඔයා අඳුරන ඒ ආපු මිනිස්සයාට දෙන්න ඒ පක්ෂයෙන් ඒ මිනිස්සයා වැඩක් කරලා දෙයි ඔයාට. අනිවාර්යෙන් ආයි ඩෙෆා වැඩක් කරලා දෙනවම තමයි ඒගොල්ලෝ. හරි එහෙනම් අද වෙනසට අවසන් කරනවා. ආයිබෝවන්.